ඉස්කෝලවල සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ක්ලාස් රූම් දෙකක් බෙදලා තියෙනවා. මේ පැත්තේ ඉඳන් එහා පැත්තට හුණු කොට්ටෙන් ගහනවා කවුරු හරි. ඒ පන්තියේ මිස්ගේ ඇඟට තමයි වැදින්නේ. දැන් මිස් ඉතින් එනවා කෙලින් වේ වැලකුයි මොකක් හරි අරගෙන කෑ ගහගෙන අර එමේ ඉන්නවා. දැන් කවුද අහුවෙන්නේ? දැන් ඔයාලගේ ඇත්තටම මේ සිද්ධියේදී මෙන්න මූ තමයි ගැහුවේ කියලා පාවල දීමක් සිදු වෙනවද? නෑනේ. කියන්න බෑ ඉතින් මොළ සුවර් නෑ. සමහරට නොගහපු එක කලන්න පුළුවන් මෙන්න මූ තමයි ගැහුවේ කියලා. එහෙම වෙන්නේ නෑනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒනට එක්කෙනෙක් ජඩ වැඩක් කරා. දැන් කවුරුවත් අල්ලන්නේ නෑනේ මේ මිනිස්සයා. ඊට පස්සේ අනිත් ඔක්කොම කරනවා සමානයි. ඔය පාසල් වල ගොඩාක් දුරට ඊට පස්සේ මුළු පන්තියේම දඬුවම් ලැබෙනවා. පොඩි දෙයකින් පටන් ගන්න. සමහරට කොල කෑල්ලකින් පටන් ගන්න. කොල කෑල්ලක් යනවා එහා පැත්තට. ඊට පස්සේ එහිනුත් එන කොල කෑල්ලක් මෙහෙට. ඊට පස්සේ ඊට වැඩි ලොකු එකක් යනවා එහෙට. ඊට පස්සේ උණු කොට. ඊට පස්සේ කොස්ස. ඉතින් ඔක්කොම ටික එහා පැත්තට මෙහා පැත්තට යනවා. අන්තිමට ඩෙස්කුටුත් යනවා. දැන් එක්කෙනෙක් තමයි වැඩේ පටන් ගන්න. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට ඒක මහා ලොකු දෙයක් බවට පරිවර්තනය වෙනවා. මේ එකාගේ වැඩේ. හේතුව ඒකා නියෝජනයේ අනිත් අය යනවනේ. ඒකයි වෙලා තියෙන්නේ.